views මිලියන ගණන් යන මෙන්න මේ වගේ අලුත්ම trending AI වීඩියෝ එකක් අපි අද හදමු. ඒ වගේම මම මේකට පාවිච්චි කරන ඔක්කොම tools free. ඒ වගේම unlimited tools එනවා. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, මම මගේ Chrome එකට ගිහිල්ලා මුලින්ම ChatGPT එකට log වෙලා ඉන්නවා මෙන්න මේ විදිහට. ChatGPT එකට log වෙලා මම මගේ prompt එකක් මේකට ඇතුළත් කරගන්නවා. මේ prompt එක ඔයාලට මගේ channel එකේ මේ වීඩියෝ එකේ description එකෙන් ගන්න පුළුවන්. හරි, මේ විදිහට prompt එක ඇතුළත් කරාට පස්සේ මේ prompt එකේ තියෙනවා step 1 කියලා. මේ step 1 කියන එක ඉස්සරහින් තියෙනවා generate miniature tools කියලා. මෙතනදී අහන්නේ ඔයාලට tools කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා. මම මෙතනට 5ක් කියලා ඇතුළත් කරගන්න. ඔයාලට ඕන ප්‍රමාණයක් ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රමාණයට අදාළ image prompt, video prompt මේ ChatGPT එකෙන් ලබලා දෙනවා. එතකොට මේ ප්‍රමාණයෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක හදාගන්න. මම මේ විදිහට 5ක් කියලා ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ මගේ prompt එකේ පහළට යනවා තව පොඩ්ඩක්. පහළට ගියාම ඔයාලට මෙතන පේනවා. පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් visible brand label කියලා. මෙතනදී ඔයාලගේ product එකක් හෝ channel එකේ නමක් ඔයාලට ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට ඒ ඇතුළත් කරගන්න නම අපි අර හදාගන්න mini tool එකේ පෙන්නනවා. හරි, මම මේ විදිහට take කියලා ඇතුළත් කරගෙන මේක enter දෙනවා. enter දුන්නාට පස්සේ අපේ prompt එකට අදාළව මෙන්න මේ විදිහේ result එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී mini tools 5ක් තමයි පෙන්වන්නේ. මොකද මං ඉල්ලුවේ mini tools 5ක ප්‍රමාණයක්. දැන් මේ prompt එකේ result එකේ පහළට ගියාට පස්සේ මෙතනින් කියනවා select tool number to generate image and video කියලා. ඒ කියන්නේ මේ පහෙනොත් කොච්චර ප්‍රමාණයක image video prompt ඕනද කියලා තමයි අහන්නේ. මම මෙතනින් 3ක ප්‍රමාණයක් විතරක් ඉල්ල ගන්නවා. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. හරි, මම මේ විදිහට type කරගන්නවා 1 2 and 3 කියලා. හරි, දැන් මේ විදිහට enter දෙනවා. හරි, එතකොට අපිට පළවෙනි එකේ, දෙවෙනි එකේ, තුන්වෙනි tool එකේ image prompt එකයි video prompt එකයි මේ විදිහට ගානට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ image ටිකයි video ටිකයි generate කරගන්න එක. මම මුලින්ම image ටික generate කරන් ඉන්නවා. Chrome එකේ අලුත් tab එකක් open කරගෙන Whisk AI කියලා search කරගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලා image generate කරන ඕනම site එකකින් image ටික generate කරගන්න. මම මේකට පාවිච්චි කරන්නේ Whisk AI එක. හරි, මේ විදිහට Whisk AI එකට log වෙනවා. ඒ වගේම කියන්න ඕන මේ Whisk AI එක අපිට පාවිච්චි කරන්න පුළුවන් එන්නේ 2026 අප්‍රේල් 30 වෙනකන් විතරයි. ඊට පස්සේ මේ tool එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ Flow AI හරහා. හරි, මෙතන describe image කියන තැනට මම මගේ පළවෙනි image prompt එක ඇතුළත් කරගන්නවා. මේ විදිහට image prompt එක copy කරගෙන ඇවිල්ලා මම මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට enter දෙනවා. හරි, දැන් අපිට result එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ mini tool එක හැදිලා තියෙනවා. ඒ වගේම මේ tool එකේ බලා ගන්න පුළුවන් මම අර ඇතුළත් කරපු tech කියන නමත්. හරි, මේ විදිහට මම මේ image එක download කරගන්නවා. හරි, මේ විදිහට මම දෙවෙනි image එකත් generate කරගන්නවා. හරි, මේ තියෙන දෙවෙනි image එක. ඊට පස්සේ තුන්වෙනි image එකත් මේ විදිහටම generate කරගෙන ඉන්නවා. හරි, මේ තියෙන්නේ තුන්වෙනි image එක. දැන් අපි image තුනම මේ විදිහට නිර්මාණය කරගත්තා. දැන් අපි මේ image තුනට අදාළව වීඩියෝ ටික generate කරගෙන ඉමු. හරි, මම ආයි Chrome එකේ අලුත් tab එක open කරගෙන Grok AI site එකට log වෙලා ඉන්නවා. හරි, මේකේ imagine කියන තැනට ගිහිල්ලා මම මෙතනින් මම හදාගත්ත image එක add කරලා ඉන්නවා. හරි, මේ විදිහට image එක add කරාට පස්සේ මම මගේ පළවෙනි video prompt එක copy කරගෙන ඇවිල්ලා මෙතනට paste කරනවා. මෙතනට prompt එක paste කරන්න කලින් type to edit image කියන තැනට ඇහෙයින් තියෙන image icon එක උඩ click කරලා ඒක select කරගන්න make a video කියලා. ඒ වගේම aspect ratio එකක් දාගන්න. මම ඒකේ දාගන්නේ 16:9 ratio එකට. ඒක select කරගෙන මම මගේ video prompt එක ඇතුළත් කරලා මේ විදිහට enter දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම add කරපු image එකයි video prompt එකටයි අදාළ result එක මෙන්න මේ විදිහට අවිලා තියෙනවා. හරි, මේ විදිහටම මම දෙවෙනි image එකයි තුන්වෙනි image එකයි create කරගන්නවා. හරි, මේ තියෙන අපේ tool තුනට අදාළ final output එක. ඉතින් ඔයාලට පුළුවන් මේ video quality එකතු කරලා සම්පූර්ණ video එකක් හදාගන්න. ඒ වගේම මේකට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් voice උනත් add කරගන්න. ඉතින් මේ වගේ අලුත්ම trending AI video හදන හැටි දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.